මිථුන ලග්නය ජූලි මාසය තුල මිථුන ලග්න හිමියන්ගේ පෞරුෂය සහ සමාජ සබඳතා ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. ඔබේ කතිකත්වය සහ මිත්‍රශීලීභාවය නිසා ඕනෑම සමාජයක කැපී පෙනෙන චරිතයක් වීමට ඔබට අවස්ථාව ලැබේ. පෞල් ජීවිතය තුල සාමාන්‍ය සංසුන් වාතාවරණයක් පවතිනු ඇත. සහකරු හෝ සහකාරිය හෝ පවුලේ සමාජිකයන් සමග කෙටි විනෝද චාරිකා හෝ නෑදෑ ගමන් බිමන් බහුල වන මාසයකි. කෙසේ වෙතත් ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව මාසයේ මැද භාගයේදී වචන භාවිතයේදී තරමක් ප්‍රවේශම් විය යුතුය. ඔබ විහිළුවට හෝ නොසැලකිලිමත් ලෙස පවසන දෙයක් පවුලේ කෙනෙකු වැරදියට වටහා ගැනීම නිසා සුළු සිත් රිදවීම් ඇති විය හැක. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් සහ අවධානයක් යොමු කිරීමට සිදුවනු අතර ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් අන් අයගෙන් පැසසුම් ලැබෙනු ඇත. වෘත්තීය ක්ෂේත්‍රය තුළ මිථුන ලග්න හිමියන්ට මෙම මාසය ඉතා කාර්යබහුල මෙන්ම ජයග්‍රහණ රැසක් අත්කරගත හැකි කාලයක් වනවා. විශේෂයෙන්ම sannivedanaya, මාධ්‍ය, තොරතුරු තාක්ෂණය, ලේඛන කලාව සහ බැංකු සහ උපදේශන සේවාවල නිරත අයට තමන්ගේ දක්ෂතා උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වේ. රැකියා ස්ථානයේ පවතින ගැටලු සහ සංකීර්ණ ව්‍යාපෘති ඔබේ බුද්ධිමත් මැදිහත් වීම මත සාර්ථකව විසඳා ගැනීමට හැකිවනු ඇත. ප්‍රධානීන්ගේ විශේෂ අවධානය ඔබට යොමු වන අතර නව වගකීම් හෝ උසස් වීම් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැක. රැකියා මාරුවක් අපේක්ෂා කරන අයට වඩාත් හොඳ වැටුපක් සහ පරිසරයක් සහිත නව රැකියා අවස්ථා උදා වේ. රැකියා ස්ථානයේදී සගයන් සමග ඔබේ සහයෝගය වැඩ කිරීමේදී ඔබ වඩාත් හොඳින් පවත්වා ගන්න අවශ්‍ය වනවා වගේම ඔබගේ වැඩ කටයුතු වඩාත් පහසු කිරීමට එය හේතු වනු ඇත. ආර්ථික පැත්තෙන් බලන කල ජූලි මාසයේ ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනවා. ආදායම් මාර්ග කිහිපයකින් මුදල් ලැබීමේ ප්‍රවණතාවයක් පවතින අතර විශේෂයෙන්ම ඔබේ බුද්ධිමය සේවාවන් හෝ අමතර රැකියා මාර්ගයෙන් හොඳ ආදායමක් උපයාගත හැක. නමුත් ඒ සමගම ගමන් බිමන්, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ sannivedana මෙවලම් මිලදී ගැනීම හෝ අලුත් වැඩියාවන් වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය වීමට ඉඩ ඇත. අනවශ්‍ය දේවල් සඳහා මුදල් නාස්ති කිරීම පාලනය කරගත යුතුය. ලියකියවිලි සම්බන්ධ මූල්‍ය ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්න. කොටස් වෙළඳපොළ වැනි කෙටිකාලීන ආයෝජනවලදී පළපුරුදු අයගේ උපදෙස් ලබා ගැනීම නුවණට හුරුය. ව්‍යාපාරික කටයුතු වල නිරත මිථුන ලග්න හිමියන්ට මෙම මාසය නව වෙළඳපොළවල් සොයා යාමට සහ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කදිම කාලයකි. වෙළඳ දැන්වීම් සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයට නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇත. තැරැව්කාර කටයුතු, නියෝජිත ආයතන, ප්‍රවාහන සහ පොත්පත් ලිපි ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඉහළ ලාභ ලැබිය හැක. හවුල් ව්‍යාපාර කරන අය තම හවුල්කරුවන් සමග විනිවිද භාවයකින් යුතුව කටයුතු කළ යුතුය. නැතහොත් sannivedana අඩුපාඩු නිසා අනවශ්‍ය සැකයන් මතුවිය හැක. ව්‍යාපාරය වෙනුවෙන් කරන නව ආයෝජනවල ප්‍රතිඵල ලැබීමට තරමක් කල් ගත විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. අධ්‍යාපන කටයුතු වල නිරත මිථුන ලග්න සිසුවියන්ට මෙම මාසය ඉතාමත් විශිෂ්ටය. බුධ ග්‍රහයාගේ සුබ බලපෑම මත ගණිතය, විද්‍යාව, පරිගණක ක්ෂේත්‍ර, කිනුකරණය සහ භාෂා අධ්‍යාපනය ලබන සිසුන්ට ඉතා පහසුවෙන් විෂය කරුණු ධාරණය කර ගැනීමටත් විභාගවලින් ඉහළම සාමර්ථ්‍ය ලබා ගැනීමටත් හැකි වේ. තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින අයට තමන්ගේ තර්කානුකූල බුද්ධිය සහ මතක ශක්තිය නිසා ජයග්‍රහණ නියත වශයෙන්ම හිමි වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ, ලේඛන හෝ නිබන්ධන සකස් කරන අයට බාධාවකින් තොරව එම කටයුතු නිම කරගත හැක. කෙසේ වෙතත් එකවර වැඩ කිහිපයකට අත ගැසීමෙන් මනස අවුල් කර නොගැනීමට වග බලාගත යුතුය. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල ජූලි මාසය තුල මිථුන ලග්න හිමියන් තමන්ගේ ස්නායු පද්ධතිය සහ ශ්වසන පද්ධතිය පිළිබඳව තරමක් සැලකිලිමත් විය යුතුය. අධික ලෙස සිතීම සහ මානසික වෙහෙස නිසා ඇතිවන හිස රදය, නිදි වර්ජිත බව හෝ ආතති තත්ත්වයන් මතුවීමට ඉඩ ඇත. පෙනහවුළු ආශ්‍රිත ආබාධ, සෙම් රෝග හෝ උගුරේ ආසාදන පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.
නියමිත වේලාවට පෝෂ්‍යදායී ආහාර ගැනීම සහ ප්‍රමාණවත් නිින්දක් ලැබීම අත්‍යවශ්‍ය වේ. සවස් කාලයේදී මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකමක නිරත වීමෙන් නිරෝගී භාවය රැකගත හැක. පාරිසරික වෙනස්වීම් වලදී ශරීරය ආරක්ෂා කර ගැනීමට වග බලා ගන්න. විදේශ කටයුතු සහ විදේශ සබඳතා අතින් ජූලි මාසය මිථුන ලග්න හිමියන්ට සුබ ප්‍රතිඵල පෙන්වයි. විශේෂයෙන්ම විදේශීය ආයතන සමග sannivedanaya කරන විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින හෝ උසස් අධ්‍යාපනය සඳහා බලාපොරොත්තු වෙමින් සිටින අයගේ ලියකියවිලි කටයුතු ඉතා වේගයෙන් ඉදිරියට යනු ඇත. අන්තර්ජාලය හරහා විදේශ රටවල් සමග කරන ව්‍යාපාර හෝ නිදහස් වෘත්තීන්වල නිරත අයට මෙම මාසයේදී නව කොන්ත්‍රාත් සහ ඉහළ ආදායම් මාර්ග උදා කරගත හැක. කෙටිකාලීන සංචාරක හෝ ව්‍යාපාරික විදේශ ගමන් වලට අවස්ථාව සැලසෙන අතර එම ගමන් බිමන් වලින් බලාපොරොත්තු වූ අරමුණු සියල්ල සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. මෙම මාසය තුළ ඔබේ ලොකුම ශක්තිය වන්නේ ඔබේ වචන භාවිතය සහ බුද්ධියයි. ඕනෑම ගැටලුවකදී කලබල නොවී සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමෙන් ඔබට උපරිම සාර්ථකත්වයක් ළඟා කරගත හැක.